සුබ දවසක්. දියවැඩියාවට ඉන්ජෙක්ෂන් ගහනකොට රිදෙනවද? මේක තමයි අද වීඩියෝ එක. මේකෙත් එක්ක මම අද කතා කරනවා දියවැඩියාව සම්බන්ධයෙන් එන්න පුළුවන් ගැටලු සහ ඔබ දැනුවත් විය යුතු ප්‍රධාන දේවල් මොනවද කියලා. කොහොම වුණත් මේ ප්‍රශ්නේ නිතරම අපිට ඇහෙන දෙයක්. දියවැඩියාවට මට ඉන්ජෙක්ෂන් ගහන්න දොස්තර මහත්තයා එන්න කිව්වා. අනේ මං ගියේ නෑ බයයි. ඒ හින්දා කමන්නේ කීයක් ගියත් කණ්ණාඩියක් හදලා දෙන්න. ඉතින් කණ්ණාඩියක් හැදුවට සමහර වෙලාවට මේ අවශ්‍ය ප්‍රතිකර්මය කණ්ණාඩිය නෙවෙයි. අන්න ඒ ගැන තමයි ඔබ දැනුවත් වෙන්න ඕනේ. මේ බය යවන්නයි මම මේ අද වීඩියෝ එක කරන්නේ. මේ දියවැඩියාවට ඉන්ජෙක්ෂන් ගහනවා කියන එක ඇහැට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කිව්වම මහා ලොකු ප්‍රශ්නයක් වගේ දැනුණට මේක එහෙම රිදෙන්න කරන වැඩක් නෙවෙයි. වෛද්‍යවරු නිර්වින්දනය වෙන්නේ කියන්නේ හිරිවට්ටන්න ඇහැට බෙහෙත් දාලා ඊට පස්සේ තමයි මේ දේ කරන්නේ. පුංචි පොඩි දැනීමක් තියෙයි පොඩි බබෙකුට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා වගේ. නමුත් ඒක මහා විශාල භයානක දෙයක් නෙවෙයි. මේක මම අද කියන්නෙම බොහොම වෙලාවට ඔබ මේක කරගන්න නැතුව මේ බයට කණ්ණාඩි හොය හොය යනවා. තනින් කණ්ණාඩි ගන්නවා. දැන් මාත් එක්ක කතා කරපු අය හිටියා 3-4 තැනකින් කණ්ණාඩි අරන් එකකින්වත් ඒක හරි දේ වෙලා නැහැ. මොකද හේතුව ඇතුළට ප්‍රතිකර්මයක් කරන්න නියමිතයි. ඉතින් ඒක නිසායි මේකට මම කියන්නේ බය නැතුව මේකට මුහුණ දෙන්න. ලොකුම ප්‍රශ්නේ රිදෙනවද කියන එකනේ. රිදෙන්නේ නැහැ. හේතුව මෙහෙම නිකම්ම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා නෙමෙයි, මේක හිරිවට්ටලා ඉන්ජෙක්ෂන්ස් ගන්න. එතකොට ඊළඟට අහනවා හිරිවට්ටනකොට රිදෙනවද? නෑ, හිරිවට්ටන්නේ දියර බෙහෙත් ඇහැට දාලා. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එකේ මුලින්ම මම කියන්නම් දියවැඩියාවට ඉන්ජෙක්ෂන්ස් ගහන්න එන්න කිව්වා නම් එක මොහොතක්වත් ඒක ප්‍රමාද කරන්න එපා, බය නැතුව යන්න. ඒක එක. ඊට පස්සේ දෙවෙනි වැරද්ද තමයි ඔයගොල්ලන් කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගැහුවට පස්සේ දෙවෙනි තුන්වෙනි ඒවත් දිගටම ගහන්න වෙනවද? ඇත්ත වශයෙන්ම දියවැඩියාව පාලනය කරන එක තමයි හොඳම දේ. නමුත් ඒක ඉන්ජෙක්ෂන්